උසස් පෙළ භූගෝල විද්‍යාව විෂය හදාරන ඔබට සිතියම් ප්‍රශ්නයේදී ගොඩක් වැදගත් කොටසක් වෙන ජලවහන රටා ගැන තමයි අද අපි කතා කරන්නේ. අයිබෝවන් ඔයාලා හැමෝටම Geography with Seto YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන රතු පාට බටන් එක click කරලා channel එකට එකතු වෙන්න. එහෙනම් අපි පාඩමට යමු. අපි මුලින්ම කතා කරමු ජලවහන රටා කියන්නේ මොකක්ද කියලා. කිසියම් ප්‍රදේශයක අතුගංගාවන් නැත්නම් ගංගාවන් ගලා යන ස්වරූපය ජලවහන රටා විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේ විවිධාකාරයේ ජලවහන රටා නිර්මාණය වන්නේ කුමන සාධක මතද? ඒ තමයි භූෂමතාවය, පාෂාණවල ස්වභාවය, ඒ වගේම ලැබෙන වර්ෂාපතනය බලපාන. මේ විදිහට අපිට ප්‍රධාන ජලවහන රටා 4ක් හඳුනගන්න පුළුවන්. ඒ තමයි ශාකීය ජලවහනය, අරීය ජලවහනය, ජලාකාර ජලවහනය, වලයාකාර ජලවහනය වශයෙන්. ශාකීය ජලවහනය. ශාකීය ජලවහනය කියලා හඳුන්වන්නේ කිසියම් ප්‍රදේශයක අතුගංගාවන් හා ප්‍රධාන ගංගාව ගසක අතුරෙකිලි බෙදී යන ආකාරයට විහිදිලා තියෙනවා නම් ඒ ජලවහනය ශාකීය ජලවහනය විදිහට හඳුන්වනවා. අරීය ජලවහනය. කිසියම් උස් කඳුකර ප්‍රදේශයක සිට අවට සෑම දිශාවකටම ගංගාවන් ගලා යන ආකාරය නැත්නම් ස්වභාවය අරීය ජලවහනය විදිහට හඳුන්වනවා. මෙහිදී කරත්ත රෝධයක ගරාදි ස්වරූපයෙන් මේ ජලවහනය සිද්ධ වෙනවා. ජාලාකාර ජලවහනය. කිසියම් ප්‍රදේශයක අතුගංගාවන් හා ප්‍රධාන ගංගාවන් කොටු දැලක නැත්නම් ජාලයක ස්වරූපයෙන් ජලය විහිදී ඇතනම් ජාලාකාර ජලවහනය වශයෙන් හඳුන්වනවා. අපිට මෙහිදී තීරයක් නිම්න සහ ආයතගාමී නිම්නත් පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්. වලයාකාර ජලවහනය. කිසියම් කඳුකර ප්‍රදේශයක සිට තුන් පැත්තකට ගංගාවන් ගලා යන ස්වභාවය වලයාකාර ජලවහනය වශයෙන් හඳුන්වනවා. සමහර විට කිසියම් ගංගාවක්ද කන්දක තුන් පැත්තක් වටා ගලා යන විටදී මේ ලක්ෂණය නිර්මාණය විය හැකියි. මම හිතනවා ඔයාලා හැමෝටම දැන් ජලවහන රටා පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා කියලා. ඉතින් මේ වගේ වීඩියෝ සමග දිගටම රැඳිලා ඉන්න ඔයාලා මගේ Geography with Seto කියන YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයාලගේ යාළුවන්ටත් මේ වගේ අලුත් කරුණු දැනගන්න මේ වීඩියෝ එක share කරන්න. ඒ වගේම like එකක් දාන්නත් අමතක කරන්න එපා.